10 ශ්‍රේණියේ වීජ්‍ය භාග පාඩමේ එන සුපිරි ගානක් අරගෙන අපි අවිල්ල ඉන්නේ. හරි. මේක සුපිරි ගානක් කියන්නේ ඇයි බොහෝ දෙනෙකුට පුතේ මේක අමාරුයි පටලැවෙනවා. හරි. එහෙනම් ඔන්න බලන්න අපි මේ ගාන ලස්සනට හදන හැටි. හරි. ඔන්න දෙනවා පුතේ 8 යට x ඍණ 5 අඩු කිරීම 3 යට 5 ඍණ x. හරි. මේ තියෙන වීජ්‍ය භාග දෙකක් තියෙන්නේ. අඩු කිරීමක් තියෙන්නේ. හරි. අපි දන්නවා පුතේ භාග එකතු කරද්දී හරි අඩු කරද්දී හරි මොකක් දිහාද අපි ඉස්සෙල්ලම බලන්න ඕන? හරය දිහා බලන්න ඕන. හරය මොනවා වෙලාද කියලාද බලන්නේ? හරය සමානද කියලා බලන්න ඕන. හරි. අන්න බලන්න පුතේ මෙතන x ඍණ 5 තියෙනවා. මෙතන 5 ඍණ x තියෙනවා. නිකන් දෙන්නම එක වගේ. හැබැයි එක වගේ උනාට එක වගේ නෑ. මොකක්ද ඒ කිව්වේ? එක වගේ උනාට එක වගේ නෑ නේද? හරි. එහෙනම් පුතේ මේ දෙන්න අඩු කරන්න අපි හරයන් දෙක එක වගේ එන්න ඕන. එක සමාන වෙන්න ඕන. හරි. එහෙමනම් මෙන්න බලන්න පුතේ මෙතන x ඍණ 5 ධන x ඍණ 5 මෙතන 5 ඍණ x මෙතන ධන x මෙතන ඍණ x මෙතන ඍණ 5 මෙතන ධන 5. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? අපි දන්නවා පුතේ මෙන්න මේ 5 ඍණ x කියන එකනත් අපි x ඍණ 5 වගේ කරගත්තා නම් වැඩේ හරි. හරි. අන්න පුතේ මෙන්න මේ තියරිය දැනගන්න ඕන මේ ගාන හදන්න. මේ තියරිය දන්නේ නැත්නම් මේ ගාන හදන්න අපහසුයි. එහෙනම් ඔන්න බලන්න පුතේ කතන්දරේ මෙන්න බලන්න ඔයාලට දෙනවා පුතේ. හරිද? මම මෙන්න මෙහෙම එකක් කියන්නම්. ඔන්න දෙනවා පුතේ මම B ඍණ A කියලා කෙනෙක් ඉන්නවා. වීජ්‍ය ප්‍රකාශනයක් තියෙනවා B ඍණ A කියලා. පුතේ මට මෙයාගෙන් මම ඍණ එකක් එළියට ගන්නවා. ඔන්න මම ඍණ එකක් එළියට ගන්නවා. ඔන්න අහගන්න හොඳට කතන්දරේ. මෙයාගෙන් පුතේ මම ඍණ එකක් එළියට ගන්නවා. ඔන්න බලන්න ඍණ එකක් එළියට ගන්නවා. ඍණ එකක් එළියට ගත්තම අපි දන්නවා පුතේ මොකද්ද වෙන්නේ? ධන b ගෙන් ඍණ එකක් එළියට ගත්තාම ධන b ඍණ එකෙන් බෙදුවහම ධන ඍණෙන් බෙදුවහම ඍණ b එකෙන් බෙදුවහම කීයද? b. මේ මම මේ සරලම තැන ඉඳන් කියන්නේ පුතේ බලා ගන්න හොඳට. හරි. ධන b ගෙන් ඍණ එකක් එළියට ගත්තාම ඉතිරි වෙන්නේ ඍණ b. ඍණ a ගෙන් විතරේ ඍණ එකක් එළියට ගත්තාම පුතේ ඍණ a බෙදන්න ඍණ එකෙන් ඍණ ඍණෙන් බෙදුවහම ධන a එකෙන් බෙදුවහම කීයද පුතේ? a. අන්න බලන්න පුතේ ප්‍රකාශනයකින් ඍණ එකක් එළියට ගත්තම අපි දන්නවා ඇතුළේගේ ලකුණ මාරු වෙනවා. ඒ කොහොමද වෙන්නේ? ඒ වෙන්නේ මෙහෙමයි. b බෙදන්න ධන b ඍණ එකෙන් බෙදුවහම ඍණ b. ඍණ a ඍණ එකෙන් බෙදුවහම ධන a. හරි. අන්න පුතේ b ඍණ a ගෙන් ඍණ එකක් එළියට ගත්තාම කෙලින්ම ඇතුළේගේ ලකුණ මාරු වෙනවා. මම මේක නිකන් ගැලපෙන්නේ නැහැ වගේනේ. ඒ නිසා මම මේකේ ධන එක්කෙනා ඉස්සරහා ඍණ එක්කෙනා පිටිපස්සට දාලා මෙන්න මේ විදියට ලියනවා. අන්න එතකොට ඍණ එකක් කියන්නේ ඍණ පුතේ ඍණ එක තිබ්බත් එකයි ඍණ ලකුණ තිබ්බත් එකයි. ඔන්න ඍණ පුතේ ධන A මුලින් ලියනවා ඍණ B පිටිපස්සට කරලා ලියනවා. අන්න බලන්න පුතේ තේරුණාද බලාගන්න. B ඍණ A කියන ප්‍රකාශනය මම ලිව්වා ඍණ එළියට අරගෙන A ඍණ B කියලා ලිව්වා. අන්න බලන්න මොකද්ද උනේ? ධන B ඍණ B උනා ඍණ A ධන A උනා. අන්න පුතේ කතන්දරේ මොකද්ද? වීජ්‍ය ප්‍රකාශනයක් ඇතුලේ තියෙන අයගේ ලකුණ මාරු කරන්න ඕන නම් මොකක්ද අපි කරන්න ඕන? ඍණ එකක් එළියට ගන්න. ඍණ එළියට ගත්ත ගමන් ඇතුලේ අයගේ ලකුණ මාරු වෙනවා. මෙන්න මේකයි පුතේ කතන්දරේ. මෙන්න මේ කතන්දරේ දන්නවනම් ලස්සනට අපිට මේ ගාන හදාගන්න පුළුවන්. හරි. එහෙනම් මේ බලන්න පුතේ දැන් කතන්දරේ දන්නවනේ. මෙතන x ඍණ 5 තියෙන්නේ මෙතන 5 ඍණ x තියෙන්නේ. එහෙනම් අපිට 5 ඍණ x කියන එකේනා ඍණ x ධන x කරලා ධන 5 ඍණ 5 කරගන්න පුළුවන්. මොකක් කරොත්ද? ඍණ එකක් එළියට ගත්තොත්. අන්න පුතේ එහෙනම් මේ බලන්න මම මෙතන 8 x ඍණ 5ක් අඩු කිරීම 3 පුතේ මෙතන 5 ඍණ x අපිට x ඍණ 5 කරගන්න ඕන. එහෙනම් මම මොකද්ද කරන්නේ? මෙන්න බලන්න මම මෙතනින් පුතේ ඍණ එකක් එළියට ගත්ත ගමන් අපි දන්නවා ධන 5 ඍණ 5 වෙනවා පිටිපස්සට දානවා ඍණ x ධන x වෙලා මුලට එනවා. අන්න පුතේ x ඍණ 5 උනා ඍණ එකක් එළියට අරගෙන. මෙන්න මෙතන පොඩි කතන්දරයක් තියෙනවා පුතේ දැන්. හොඳට අහගන්න. ඔන්න බලන්න කතන්දරේ මෙතන ගැටලුවක් නැහැ. 8 යට x ඍණ 5. හරි. ඔන්න බලන්න කතන්දරේ හොඳට අහගන්න මෙතන. මෙතන පටලවා ගන්න එපා පුතේ. හරිද? මෙතන ධන 3 බෙදීම ඍණ x ඍණ 5. හරි. මෙතන ලකුණ ධන, මෙතන ලකුණ ඍණ. අපි දන්නවා පුතේ ධනයි ඍණයි බෙදුවහම ලකුණ මොකද්ද? ඍණ. එතකොට මෙන්න මේ භාගය සම්පූර්ණයෙන් මොනවා වෙනවද පුතේ? ඍණ වෙනවා. හරිද? ඔන්න බලන්න පුතේ
එතකොට මෙතන ඍණ තියෙනවනේ. එතකොට අඩු කිරීම ඍණ. ඔන්න බලා ගන්න මෙතන පොඩ විනාඩියකට අහගන්න පුතේ. අපි බලමු 5 අඩු කිරීම ඍණ 2 තිබ්බ කියන්නකෝ. එතකොට මේ වගේ වෙලාවට මොකද්ද අපි කරන්නේ? 5 අඩු කිරීම ඍණ 2 නම් අපි දන්නවා මේක පුතේ 5 අඩු කිරීම ඍණ කියන්නේ පුතේ මේ දෙන්න ඍණයි ගුණ වුණාම මොනවා වෙනවද? ධන 2 වෙනවා. එතකොට 5 ධන 2 කීය වෙනවද පුතේ? 7 වෙනවා. අන්න අඩු කිරීම ඍණ කියනකොට මොනවා වෙනවද ඒක? ධන වෙනවා. එහෙනම් මෙන්න බලන්න පුතේ මෙතන ධනයි ඍණයි බෙදුනහම මේ සම්පූර්ණ භාගය ඍණ වෙනවා. එතකොට මේ අඩු කිරීම ඍණයි ගුණ වුණාම මොනවා වෙනවද පුතේ? අන්න එතන ලකුණ මොනවා වෙනවද? ධන වෙනවා. ඔන්න මේක මාර වැදගත් ඈ. මාර වැදගත්. හරියටම සැලකිලිමත් වෙලා කරන්න ඕන. හරි. අන්න එතකොට මෙතන ධන 3 යට x ඍණ 5 වුණා. හරි. අන්න බලන්න හරි ලස්සනයිනේ. මෙතනත් x ඍණ 5 මෙතනත් x ඍණ 5. අන්න පුතේ දැන් හරය සමානයි. උත්තරේ හරය x ඍණ 5යි 8යි 3යි කීයද පුතේ? 11යි. අන්න උත්තරය ආවා 11ට x ඍණ 5 කියලා ආවා. පැහැදිලිද? එහෙනම් බලන්න පුතේ 8ට x ඍණ 5 අඩු කිරීම 3ට 5 ඍණ x කියන වීජ්‍ය භාග දෙක අඩු කරාම කීයද උත්තරේ එන්නේ? 11ට x ඍණ 5යි. පැහැදිලිද? මෙන්න මේ තියරිය හරියටම දැනගන්න ඕන. ඒ වගේ මෙන්න මෙතන සුළු කිරීමක් ලස්සනට තිතට කරගන්න ඕන. නැත්නම් පුතේ ගාන වර්ධිනවා. පැහැදිලිද? එහෙනම් ලස්සනට බලන්න වීඩියෝ එක නතර කරලා මේ ගාන නැවත බලන්න හදන්න. ඊට පස්සේ මං ගානක් දෙනවා. අන්න ඒ ගාන තනියම හදන්න. මං ඔයාලට දෙනවා පුතේ ගානක්. මෙන්න මේ ගාන. මෙතන ලියනවා 4යට n ඍණ 2 අඩු කිරීම 3යට 2 ඍණ n. හරි. මෙන්න මේ ගාන හදන්න පුතේ. මේ ගාන හදලා උත්තරේ දාන්න යටින්.